දැන් ඉන්නේ අනුරාධපුරේ යන ගමන් දැන් වෙලාව 1:00 විතරදී හොඳටම බඩගිනින් මේ පැතිවල ළමයි විශ්වාස කරන්න රෙස්ටුරන්ට් ටයිප් කඩයක් නෑ කෑම කන්න දෙපැත්තෙන් බල බල ගියා හැම ලොකුවට කෑම කඩයක් නෑ නෝට එකම එක කඩයක් දැක්කා අපි අතන තියෙනවා ඒකේ නම මොකද්ද බබා සෝල් ඒක සෝල් නේ සෝල් කැෆේ කියලා තියෙනවා අපි දැන් ගිහිල්ලා බලමු එතන කෑම තියෙනවද අපිට සෙට් වෙන විදිහේ රස කෑම තියෙයිද කියලා ගිහිල්ලා තමයි බලන්න මොකද හොඳටම බඩගිනි ඇත්තටම මේ පැතිවල කඩයක් නෑ කොළඹ වගේ නෙමෙයි මෙහි කෑමක් හොයාගෙන දුවගෙන යනවා මේ තුනක් ගත්තොත් එකක් ෆ්‍රී. කුල්ලෙන් පොලා නෑ කුල්ලෙන් පොලා නෙමෙයි කුල්ලෙන් අර කන්න යන්නේ ඇත්ති වෙනකම් මීට් අයිටම්. මෙතන තියෙනවා චිකන් ඩෙවල් එකක් තියෙනවා මෙතන තියෙනවා ෆිෂ් ස්ටූ එකක් තියෙනවා මෙතන පෝක් තියෙනවා මෙතන බීෆ් තියෙනවා එතකොට මෙතන කකුලෝ ඉන්නවා මෙතන ඉස්සෝ ඉන්නවා මෙතන බිත්තර තියෙනවා අතර සොසේජස් තියෙනවා මීට් අයිටම් 10ක් තියෙනවා. මේක නම් පට්ටලාභයි 4490ට ඇත්තටම මම ලබන පාර අපේ අම්මලවත් එක්ක ගෙනුවා. ඇත්තටම මීට් අයිටම්ස් මාර හයි. මේක නම් පිස්සු හැදෙන කුල්ලක්. ඒ වොක් එකේ භීෂණේ නම් හදන්න එපා. වොක් එක තියෙන්නේ මෙහි විතරයි සමුද්දේ ගමට. වොක් එක වෙන කවුරු හරි කරනවා නම් කොළඹ කමෙන්ට් එකක් දායන්න ඔයාලත් වොක් එකෙන් තමයි කෑම සර්ව් කරන්න කියලා. විශ්වාස කරනවද මේකේ ගාණ කීයද කියලා? මේක රුපියල් 3990යි. ඒකට හම්බ වෙනවා එග් රයිස් එකක්, සීෆුඩ් නූඩල්ස් එකක්, චිකන් කොත්තු එකක්. මං ආසම චීස් කොත්තුවක් ඕඩර් කරා. මොකද කොළඹත් අපි කනවා මෙහෙත් නැතුම් බැරි කෑමක් තමයි චීස් කොත්තු. ඒක පෙනුම හැටියට නම් දෙන්නෙට කන්න පුළුවන් මේ. මගේ ජීවිතේ කාපු ලස්සම චීස් කොත්තු වලින් එකක්. මෙයාලගේ ලන්ච් එකට බුෆේ සුප් තියෙනවා මේ. ඊළඟ සැරේ ආවිලා මම try කරනවා rice and curry. රයිස් කරි එකක් මේ ලාභයි ගාණක් නෑ. අනික මේ රස පාටයි යන්නේ. අපිට මම ආසම ඕන්න ඉතින් එක්කෙනෙක් ඇවිල්ලා මෙතනින් කනවා නම් ඒත් ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා රයිස් වර්ග ගොඩක් එහෙම තියෙනවා. මෙතන තියෙනවා සබ්මැරින් එකක්. මේක වෙන්නේ chicken and cheese submarine එක. මේ බලන්න ලස්සන හැඩයක් තියෙන සෝස් එකේ. සෝ කෙනෙක් බාගි බයි කියලා දෙන්නත් පුළුවන්. අසයි. cheese. මේකේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා සෝල් කැෆේ and restaurant එකේ තමොත් ඒකම ඉතින් යන ගමන් වත් දෙන්න අනුරාධපුරේ ඒ පාරෙමයි තියෙන්නේ. ඉතින් අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් රෙස්ටුරන්ට් එක. ඒවත් ඇවිල්ලා කාලා බලන්න අනිවාර්යෙන්. මම මාර ආසයි මැංගෝ ලැසි වලට හනි ඩෝනි කිව්වා බනනා මිල්ක් ෂේක් එකක් බලමු මැංගෝ ලැසි එක රසද කියලා මේ මැංගෝ දාලා තියෙන්නේ මාර රහයි මෙයාලයි කෑම කොළොත් මේ යන්නේන ගමන් ඇවිල්ලා කාලා බලන්න ඇත්තටම හයිලි රෙකමන්ඩ් කරනවා එයාගේ ලැසි එකට මගේ බනනා මිල්ක් ෂේක් එක තමයි රහ බලන්න සුපිරි අනිවාර්යෙන් කරගමු කියලා කැමල් රස වැඩි නිසා හනියමන ටේක් අවේ තරම් දුන්නා. ඇත්තටම ජූස් එකට ආසයි. එහෙනම් වැඩිපුර මාස මොන කෑම එකටද? අද අපි කෑප කෑම වලින් ඔයා කැමතිම කෑම එක කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි අනුරාධපුරේ යන ගමන් ඉන්නේ. ඔයාත් අනුරාධපුරේ යනවා නම් තමුත් ඒකම තියෙන සෝල් කැෆේ and රෙස්ටෝරන්ට් අනිවාර්යෙන් එන්න. එහෙනම් අපි ගිහින් එන්න. මේ හනි බඩේ ලොග්ස්